ආයුබෝවන් ළමයි අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණිය විද්‍යාවට අදාළ ශාක හා තත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය කියන පාඩම. හරි? තමයි දාගන්න මාතෘකාව ප්‍රධාන මාතෘකාවක් විදිහට දාගන්න ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය. හරි? අනුමාතෘකාව දාගන්න ජීවයේ මූලික තැනුම් මේකකය කියන්න මෙහෙම වර්ෂ 1665 දී රොබර්ට් හුක් ඔහු විසින් නිර්මාණය කළ අන්වීක්ෂය භාවිතයෙන් ඉතින් ළමයි ඔහුගේ අන්වීක්ෂය කිරළ ඇබයක ඡේදයක් නිරීක්ෂණය කරන ලදී එහිදී මීවදයක මෙන් කුටීර සමූහයක් ඔහු නිරීක්ෂණය කරන ලද අතර එම කුටීර සෛල ලෙස නම් කරන ලදී. හරිද? හරි. අගන්න මේ ඉන්නේ ළමයි රොබර්ට් හුක්. මේ තියෙන යාගේ අන්වීක්ෂය සහ මේ තියෙන්නේ අර කිරළ ඇබයේ ඡේදයේ එයා දැක්ක මීවදයක හැඩති හරි කුටීර. ඒක තමයි සෛල කියලා ගත්තේ. හරි? දාගන්න ළමයි අනුමාත්‍රකාව සෛල වාදය. හරි? ලියන්න වර්ෂ 1838 දී ඉදිරිපත් කර ඇත. කියන්න Matthias Leiden හරි Theodor Schwann Matthias Leiden Theodor Schwann සහ
Radolf Virchow. Virchow. Radolf Virchow. Virchow කියලා කියන කට්ටිය. හරි Radolf Virchow. Virchow විසින් ඉදිරිපත් කරන ලදී. විසින් ඉදිරිපත් කරන ලදී. විසින් ඉදිරිපත් කරන ලදී. හරි. දාගන්න සෛලවාදයේ අඩංගු කරුණු. සෛලවාදයේ අඩංගු කරුණු. සෛලවාදයේ අඩංගු කරුණු. හරි ලියන්න අංක 1 ජීවයේ ව්‍යුහමය මෙන්ම ජීවයේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකය වන්නේද සෛලයයි. ජීවයේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකය වන්නේද සෛලයයි. ඊළඟ කරුණ කියන්නේ සෛලවාදයේ කරුණු යටතේ පළවෙනි එක අලිව් අපි. දැන් දෙවෙනි එක සියලුම ජීවීන් සෑදී ඇත්තේ සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක් සෛලයකින් හෝ එක් සෛලයකින් හෝ සෛල කිහිපයකිනි. සෛල කිහිපයකින් හෝ එක් සෛලයකින් හෝ සෛල කිහිපයකින් හෝ සෛල විශාල ප්‍රමාණයකිනි. එහෙම දාන්න. එක් සෛලයකින් හෝ සෛල කිහිපයකින් හෝ සෛල විශාල ප්‍රමාණයකිනි. ඊට නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛලවලිනි. කලින් පැවති සෛලවලිනි. හරි තමයි අනුමාතෘකාව සෛලය පිළිබඳ සංකල්පය. සෛලය පිළිබඳ සංකල්පය. හරි ළමයි ජීවයේ සංවිධාන මට්ටම් තියෙනවානේ. ඒ සංවිධාන මට්ටම් වලින් හරිද තනිව හසිරෙන්න පුළුවන්. කුඩාම ඒකකය සෛලය. නැත්නම් ළමයි සෛල ඇතුලේ තවත් දේවල් තියෙනවා. හරිද? ඉන්ද්‍රියිකා තියෙනවා. නමුත් ඒවට තනිව දෙයක් කරගන්න බෑ. يعني මෙහෙම ජීවයේ සෛල සංවිධාන මට්ටම් සැලකූ විට ජීවයේ සෛල සංවිධාන මට්ටම් සැලකූ විට ජීවී දේහ ගොඩනැගී ඇති ජීවී දේහ ගොඩනැගී ඇති ජීවී දේහ ගොඩනැගී ඇති කුඩාම ඒකකය වන්නේ
සෛලය වේ. සෛලය වේ. හරිද ළමයි? කුඩාම ඒකකයේ සෛලය. හරිද? ළමයි එක සෛලයකින් හැදිච්ච ජීවීන්ට අපි කියනවා හරිද? ඒක සෛලික ජීවීන් කියලා. ලියන්න මෙහෙම කරුණක් වශයෙන් ලියන්න රුලක් කරලා. හරි. තනි සෛලයකින් සමන්විත ජීවීන් තනි සෛලයකින් සමන්විත ජීවීන් ඒක සෛලික ජීවීන් නම් වේ. ඒක සෛලික ජීවීන් නම් වේ. ඊළඟ ලියන්න සෛල ගණනාවකින් සෑදී ඇති ජීවීන් සෛල ගණනාවකින් සෑදී ඇති ජීවීන් බහුසෛලික ජීවීන් නම් වේ. බහුසෛලික ජීවීන් නම් වේ. හරිද? ළමයි ලියන්න මෙහෙම සෛල මගින් ජීවී දේහ තුල සෛල මගින් ජීවී දේහ තුල විවිධ කාර්යය සිදු කරයි. හරි? ලියන්න උදාහරණ මිනිසාගේ ඔක්සිජන් පරිවහනය සඳහා රතු රුධිරාණු සෛල පිහිටයි. හරිද? red blood cells කියන්නේ රතු රුධිරාණු සෛල පිහිටයි. ලියන්න ආවේග සන්නයනය කරන්නේ ස්නායු සෛල මගිනි. හරි? ළමයි ඒ කියන්නේ ළමයි නිශ්චිත කාර්යයක් කරන්න හැඩගැසුණු කුඩාම ජෛවීය ඒකකය සෛලය. ඒ කියන්නේ ළමයි ව්‍යුහමය ඒකකයේ වගේම කෘත්‍රිම ඒකකය සෛලය. ලියන්න ඒ අනුව ජීවයේ ව්‍යුහමය ඒකකය මෙන්ම කෘත්‍යමය ඒකකය වන්නේද සෛලයයි. ජීවයේ ව්‍යුහමය ඒකකය මෙන්ම කෘත්‍යමය ඒකකය වන්නේද සෛලයයි.
හරිද? සාමාන්‍යයෙන් සෛල අපේ පියවි ඇසට පේන්නේ නැහැ. يعني මෙහෙම සෛල පියවි ඇසට සෛල සාමාන්‍යයෙන් පියවි ඇසට නොපෙනෙන අතර ආලෝක අන්වීක්ෂය මගින් හෝ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය මගින් ද නිරීක්ෂණය කළ හැකිය. හරි. තමයි අනුමාතෘකාව සෛලවල ව්‍යුහය. තමයි ක්‍රියාකාරකමක් තියෙනවා. හරි. තත්ත්ව සෛල අධ්‍යයනය කිරීම. තමයි සාමාන්‍යයෙන් අපි ප්‍රැක්ටිකල් එකක් කරනකොට අපිට අවශ්‍ය වෙනවා වීදුරු කදාවක්, හරි, වැසුම් පෙත්තක්, ජලය, ආලෝකාන්වීක්ෂයක්. දැන් අපි මෙතනදී බලන්න යන්නේ කොපුල් සෛල. අපි කරන්නේ මුලින්ම හම්මුලේ ඇතුළු පැත්ත පරිස්සමින් මොකද කරන්නේ? යෝගට් හැන්දකින් හූර ගන්න. හූරගෙන අපි වීදුරු කදාවක් අරගෙන, හරිද? ජල බිඳුවක් තියලා ඒ කොපුල් සෛල ටික එකට තියාගන්න. හරිද? ජල බිඳුවක් තියන්න ඕන ළමයි නැත්නම් සෛලන ළමයි මිය යනවා. හරි, කියන්නේ වියලි පරිසරයක සෛල නිරීක්ෂණය කරන්න බෑ අපිට. ඒක නිසා අපි කරන්නේ මොකද? කදාවක් කරගන්නවා, වතුර බිඳුවක් තියෙනවා, කොපුල් සෛල ඒක උඩ තියෙනවා. ඊළඟට වායු බුළු ඇතුළු නොවෙන්න හරි පින්සලක් ආධාරයෙන් අපි වැසුම් පෙත්ත වහා ගන්නවා. වැසුම් පෙත්තකින් විදුරු කදාව වහා ගන්නවා. දැන් ළමයි අපි ආලෝකාන්වීක්ෂණ නිරීක්ෂණය කරනවා. يعني මෙහෙම තත්ත්ව සෛල අධ්‍යයනය කිරීම කොපුල් සෛල කියලා වරහන් තුර දාලා මෙහෙම පිරිසිදු විදුරු කදාවක් ගන්න. හරි. ලියන්න. එය මත ජල බිඳුවක් තබා හරි, කම්මුලේ ඇතුළු පැත්තෙන් කොපුල් සෛල නියදියක්ගෙන
ජල බිඳුව මත තබන්න. හරි. ඉන්පසු පින්සලක් ආධාරයෙන් වායු බුබුලු ඇතුළු නොවනසේ වැසුම් පෙත්තකින් වසා ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරයි. වැසුම් පෙත්තකින් වසා ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරයි. වැසුම් පෙත්තකින් වසා ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරයි. ළමයි අපිට පේනවා හරි වර්ණ ගන්නපු කපුල් සෛල ආලෝක අන්වීක්ෂය නිරීක්ෂණය කළාම මේ බලන්න මේ වගේ ස්ථානවල අපිට පේනවා න්‍යෂ්ටියක් තියෙනවා. මේ න්‍යෂ්ටියක් තියෙනවා. මේක තමයි න්‍යෂ්ටිය කියන්නේ. න්‍යෂ්ටිය. සහ අපිට විවිධ අසමාන හැඩ කියන්නේ තමයි සමාකාර භාවයක් නෑ මේ හැඩවලදී. ඉලක්කයේ වෑමි මේ වගේ හැඩ සහිත ඒ කියන්නේ නිශ්චිත හැඩයක් නොදරන සෛල ගොනුවක් අපිට දැක් ගන්න පුළුවන්. හරිද? තමයි ලියන්න මෙහෙම නිරීක්ෂණ මධ්‍යයේ න්‍යෂ්ටියක් දක්නට ඇති අතර නිශ්චිත හැඩයක් නොදරන සෛල ගොනුවක් දැකගත හැකිය. තමයි ඊළඟ ක්‍රියාකාරකම ඡාක සෛල අධ්‍යයනය කිරීම හරි ලියන්න මෙහෙම ලූණු ගෙඩියක මාංශල කැබැල්ලෙන් ලූණු ගෙඩියක මාංශල කොටසින්
ඇතුළු පෘෂ්ඨයෙන් හෝ පිටත පෘෂ්ඨයෙන් ඇතුළු පෘෂ්ඨයෙන් හෝ පිටත පෘෂ්ඨයෙන් ලුණු සිවියක් ඉවත් කරගන්න. ලුණු සිවියක් ඉවත් කරගෙන හරි ජලය සහිත ඔරලෝසු පැටියකට දමන්න. ඊළඟට අපි මේ ඉක්මනටම ජලය සහිත ඔරලෝසුට දාන්නේ. ජලය සහිත ඔරලෝසු පැටියකට දමන්න. අපි මේක වියලෙන්න දෙන්නේ නැහැ. වියලුනොත් එහෙම සෛලය මිය යනවා. හරි ජලය සහිත ඔරලෝසු පැටියකට දමන්න. හරි දැන් මෙතන ඔරලෝසු පැටියක් නම් නැහැ. ඒගොල්ලෝ ඒ වෙනුවට භාවිත කරලා තියෙන්නේ මෙහෙමයි. ලුණු සිවිය කියලා මෙන්න මෙතන කොටස වලට පේනවද මේ ඩ්‍රොපර් එකකින් ජලය දාන. ජලය දාලා පින්සලක් භාවිතයෙන් වැසුම් පෙත්තකින් වහනවා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි කරන්නේ ඉන්පසු ඊට පස්සේ ඉන්පසු වීදුරු කදාවක් ගෙන ඒ මත ජල බිඳුවක් තබා වීදුරු කදාවක් ගෙන ඒ මත ජල බිඳුවක් තබා හරි පින්සලක් ආධාරයෙන් ලුණු සිවිය ජල බිඳුව මත තබා හරි වැසුම් පෙත්තක් ආධාරයෙන් වසන්න. වැසුම් පෙත්තක් ආධාරයෙන් වසන්න. ඉන්පසු ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න. ළමයි මේ තියෙන්නේ වර්ණ ගන්නපු ලුණු සිවිය ආලෝකාන්වීක්ෂයෙන් පේන විදිහ බලන්න කලින්ට වඩා විධිමත්ව ඇසිරීලා තියෙනවා සහ මේ වගේ ස්ථානවල න්‍යෂ්ටියත් යාන්තම් පේන්න තියෙනවා. ඔයාලට පේන විශේෂත්වය තමයි තෛල ඔක්කොම එක වගේ නිශ්චිත හැඩයක් තියෙනවා. මේ හරි යන නිරීක්ෂණය යන මෙහෙම මධ්‍යයේ නෙමෙයි තෛල පර්යන්තයට වන්නට න්‍යෂ්ටියක් දැකගත හැකි අතර හරි නිශ්චිත හැඩයෙන් යුත් සෛල විධිමත්ව ඇසුරුණු බවක්
පෙනී යයි. විධිමත්ව ඇසුරුණු බවක් පෙනී යයි. හරි. ඇසුරුණු බව පෙනී. තමයි අනුමාත්‍රිකාව දාගන්න දර්ශීය සෛලය. දර්ශීය සෛලය තමයි ඇත්තරම දර්ශීය සෛලයක් කියලා එකක් ලෝකයේ නැහැ. මොකද දන්නවද? ඒ කියන්නේ සියලු දේවල් වලින්ම අංග සම්පූර්ණ සෛලයක් අපිට දැක් ගන්නට ලැබෙන්නේ නැහැ. කියන්නේ පවතින හැම ඉන්ද්‍රියකාවක්ම හැම අංගයක්ම අපි කතා කරන ඇත්ත ලෝකයේ සෛලවල නැහැ. يعني මෙහිම සෛල තුල අඩංගු විවිධ කෘත්‍ය ඉටු කරන සෛල තුල අඩංගු විවිධ කෘත්‍ය ඉටු කරන ඉතා කුඩා ව්‍යුහ ඉන්ද්‍රයිකා නම් වී ඉතා කුඩා ව්‍යුහ ඉන්ද්‍රයිකා නම් වී හරි කරුවක් දාලා මෙහෙම ලියන්න සෛලයක තිබිය යුතු සියලුම ඉන්ද්‍රයිකා අඩංගු වනසේ සෛලයක තිබිය යුතු සියලුම ඉන්ද්‍රයිකා අඩංගු වනසේ නිර්මාණය කරන ලද සෛලය දර්ශීය සෛලයක් නම් වේ. හරිද? දර්ශීය සෛලයක් නම් යන ජීවී ලෝකය තුල මෙවැනි සෛල නොපවතී. හරි. තමයි ඔයාලා දල වශයෙන් මෙන්න මේ රූප සටහන් දෙක ඇඳ ගන්නට ඕනේ. සත්ත්ව සෛලය සහ ශාක සෛලය. එතකොට ඒක අඳිනකොට මම බලන්න හරි මෙයාලගේ හරි විවිධ රටා තියෙන්නේ. හරි. නමුත් ශාක සෛලවල මේ බලන්න මේ වගේ සාමාන්‍යයෙන් නිශ්චිත රටාවක් වත් දැක ගන්න පුළුවන්. මම කිව්වා පර්යන්ත න්‍යෂ්ටීය කතාවක් මේකේ සටහන් වෙලා තියෙනවා. හරි. මේගොල්ලන්ගේ න්‍යෂ්ටීය පමණයි ලොකුවට පේන්නේ. හරි. අමතරව සාමාන්‍යයෙන් ශාක සෛලවල නම් හරිතලව මයිටොකොන්ඩ්‍රියා පේන්න පුළුවන්. සත්ත්ව සෛලවල නම් මයිටොකොන්ඩ්‍රියා දැකන්න පුළුවන්. බලමු මේ මොනවද කියලා. හරි. ඊගාව වීඩියෝ මාලාවේ ඉතුරු වීඩියෝ වලින් හරි. එහෙනම් අපි මේ පාඩමට අදාළව සාකච්ඡා කරපු පළවෙනි කොටස මේ විදිහට නිමා කරනවා. හරි. නම් මේ පාඩමේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු අපි. අයබෝවන්.